හායි කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. දැන් අපි බලමු මම පරණ අවුරුද්ද දවසේ කරපු දේවල්. පොඩි day vlog එකක් ගේන්න හිතුවා. හොඳටම අවුව පායලා තියෙන්නේ. මුලින්ම මම නැගිට ගමන් කරන්නේ මිදුල් අතු ගන්න වැඩේ තමයි මේ. ඔයාලත් ඉතින් එහෙමනේ. අලුත් අවුරුද්දට කලින් දවස කියන්නේ ඉතින් තනිකරම ගෙවල් දොරවල් අස් කරන එක, මිදුල් අතු ගන්න එක, වැඩ ගොඩක් කරන එක තමයි නේද? මම මිදුල් සේරම අතු ගාලා ඉවරයි. දැන් මාර්ම මහන්සි මට දාඩියක් දාලා අපි දැන් බලමු ඊළඟට මම මොකද කරන්න කියලා. මාර්ම මහන්සි දැන් තියෙන්නේ කාමරය අස් කරන්න. පේනවනේ මගේ කාමරය කොච්චර හැඩි වෙලා තියෙන තරම. දැන් ඉතින් අපි මුලක ඉඳන් අස් කරන්න පටන් ගමු. ඕම් බලන්න දැන් මම දැන් ඔන්න අම්මගේ ඇඳත් අස් කරා, මගේ ඇඳත් අස් කරා, ඒ වගේම මේසෙත් අස් කරගෙන ඉවරයි. දැන් නම් අපේ ගෙදර හොදනවා මේ වෙලාවේ. ඉන්නේ පාස්කඩා මේ දවස්වල මේ බය වෙලා ඉන්නේ. වටේ පිටේ රත් තියෙනවා. එයා මාර බය වෙලා ඉන්නේ. වනේ පව් ඉතින්. මගේ වැඩ ටික සේරම ඉවරයි. ආයෙ මට රෙදි හොදන්නත් තියෙනවා ටිකක්. දැන් මම වොච් එකක් දාලා කන්න තමයි තියෙන්නේ. දැන් ඔන්න උදේ කෑම එක රෙඩි. මම මේ වෙලාවේ මාර බඩගින්නකින් හිටියේ. ඒ නිසා මම එක බත් ඇටයක්වත් ඉතුරු කරන්න නැතුව කෑවා. මර මහන්සි වෙලා වැඩ කරනකොට හොඳට කන්න ඕනනේ. දැන් ඔන්න මම උදේම දැන් ඔයාලා දන්නවනේ මම කරපු දේවල්. දැන් මාර මහන්සියක් මට තියෙන කාපු ගමන් දාඩිය දැම්මා. දැන් අපි හදන්න හිතාගෙන ඉන්නේ පොල් දෝසි. මාත් එක්ක යම් පොල් දෝසි හදන්න. හැබැයි ඊට කලින් පොඩ්ඩක් නිදාගත්තා නම් හොඳයි කියලා හිතනවා මාරම මහන්සි මට. දැන් පළවෙනි පාරට තමයි මේ පොල් ටොපි හදන්නේ. අපි බලමු. දැන් දැනට අඩු තියෙන්නේ වැනිලා එසන්ස් විතරයි. අනිත් හැමදේම තියෙනවා. බලමු එහෙනම් හදලා. දැන් ඔන්න පොල් දෝසි හදන්න මම පොල් ග්‍රෑම් 425ක් ගත්තා, සීනි 500ක් ගත්තා, කලරින් ගත්තා, ග්‍රෑම් 60 කිරිපෙටි පැකට් එකක් ගත්තා, ලුණු කුඩු ස්වල්පයක් ගත්තා. ඒ වගේම බටර් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම ට්‍රේ එකක් ගත්තා. ඒ ට්‍රේ එකේ අනිවාර්යෙන් බටර් ගාලා තියාගන්න ඕන. දැන් ඉතින් මම මේක පළවෙනි පාරට තමයි මේ පොල් දෝසි හදන්නේ. බලමු හරියයිද කියලා. දැන් මුලින්ම මේ විදිහට පෑන් එකක් ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ පෑන් එක ලිපේ තියාගත්තට පස්සේ මුලින්ම දා ගන්නවා සීනි ටික. ඊට පස්සේ වතුර මිලිලීටර් 120ක වගේ ප්‍රමාණයක් තමයි එකතු කරගන්නේ. ඊට පස්සේ ලිප මද ගින්නේ තමයි අපි මේක වැඩේ කරගන්න ඕන. ඉතින් මම මේක නොනවත්වා හැඳි ගා ගන්නවා සීනි ටික හොඳට තිය වෙනකම්. ඉතින් බුබුලු දාන මට්ටමට ආවට පස්සේ තමයි මම මේකට පොල් ටික එකතු කරගන්නේ. මේ කියන්නේ මේ පොල් දෝසි එක මාර රසයි. මේ කියන්නේ හදලා බලන්නකෝ. ඔයාලට එතකොට කන්න ආස හිතෙනවා. ඒ තරම් මාරම රසයි. මම මේක හදන්න ඉගෙන ගත්තේ YouTube වීඩියෝ එකක් බලලා. ඉතින් ඔයාලටත් ඉතින් YouTube වීඩියෝ එකක් බලලා
මේක හරියටම හදාගන්න කොහොමද කියලා බලන්න පුළුවන්. දැන් මම ලුණු ස්වල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ තමයි කිරිපිටි ග්‍රෑම් 60ක ප්‍රමාණයක් එකතු කරගෙන හොඳට නොනවත්තා කලවම් කරනවා විනාඩි 10ක් විතර. ඊට පස්සේ බටර් එකතු කරගන්නවා. බටර් එකතු කරලත් හොඳට කලවම් කරනවා. පොල් වල තියෙන තෙත ගතිය නැති වෙනකම්ම හොඳට මිශ්‍ර කරගන්නවා. අවසානයේට තමයි අපි ෆුඩ් කලරින් එකතු කරගන්නේ. ඊට පස්සේ හොඳට හැඳි ගන්න ඕන. ඊට පස්සේ අර මේ නිකන් එක ගුලියක් විදියට, ඒ කියන්නේ හැඳි ගන්නකොට එක ගුලියක් විදියට මේ මිශ්‍රණය එනවනම් ඒක තමයි හරියටම බාන පදම. ඊට පස්සේ අර ට්‍රේ එකට මම මේ මිශ්‍රණය එකතු කරලා කෑලි කපා ගත්තා. ඊට පස්සේ පැය දෙකක් විතර නිවෙන්න තිබ්බා. දැන් ඔන්න පොල් ටොපි හදලා ඉවරයි. තව මට කිරි ටොපි හදන්නත් ආසාවක් තියෙනවා. දැන් ආය අලුත් අවුරුදු දවසේ තමයි කිරි ටොපි හදන්නේ. එහෙනම් අපි කිරි එකක් බීලා කිරි ටොපි කෑල්ලක් කාලා බිමු. දැන් මාත් එක්ක රසම රස කිරිබත් කෑල්ලක් කාලා මිමු. ඉතින් යාළුවනේ අද මගේ vlog එක ඉවරයි. අපි ආයේ අලුත් දවසකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.